ආයිබෝන් කොසියලුම් දෙනාට ආදරේ අදවදින්ම මගේ රත්තරන් යාළුවෝ ඒ ස්ටයිලෙට ආවම ඉන්න තීන තැන ප්‍රශ්නයක් කියලා තියෙනවා සමහරුන්ට. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අද මම මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන්නේ. දෙකින්ද ඔයගොල්ලන්ට මාරම වැදගත් වෙනවා. මොකද අපි මෙහෙ ඇවිල්ලා වැඩ කරලා අපේ නිදහසේ ඉන්න තීන තැන හරියට තියෙන මොකෝ ඒක සමහරු හොඳටම බලාපොරොත්තු වෙනවනේ. ඒ ගැනත් මම ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්නම්. ආයි කියන්න දෙයක් නැහැ පුතා. නම්බර 1 මං ඉන්න තැන අපට හැම්බෙලා තියෙන ෆැසිලිටි එක නම් මං හිතන්නේ මේ වගේ ෆැසිලිටි එකක් මම අහලවත් දැකලවත් නැහැ. ඒක ගැනත් මම ඔයගොල්ලන්ට විස්තරයක් දෙන්න. මේකත් ඔයගොල්ලෝ බලන්න. මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඕන දෙයකට උත්තර දෙන්න මම හදවතින් කියන්නේ මේ ඕගොල්ලෝ වෙනුවෙන්. බලන්න සුට්ටක්. මේ තියෙන්නේ අල්මාරි කබඩ් සුපිරියටම තියෙනවා. මේමයි කාමරේ තියෙන අල්මාරිය කබඩ් එක. මේ පොළොර ටයිල් අල්ලලා ඇඳා එක රූම් එකක දෙන්න ඉඳලා තියෙන මේ වගේ ටයිල් අල්ලව ෆැසිලිටි එකක් මං හිතන්නේ මමත් මීට කලින් රටවල් ගානක ඉඳලා තිනවා. මේ වගේ ෆැසිලිටි එකක් ජීවිතේට හම්බ වෙලා නැහැ. මේ සුපිරියටම තියෙනවා. මේ තියෙන්නේ টয়ලට්, මේ තියෙන්නේ බාත්රූම්, ඇටැච් බාත්රූම් සුපිරියට. සුපිරියුවා මේව දැක්කොත් ඇත්තටම පුදුම වෙනවා. මේ තියෙන ව්‍යාගෙන කන්න තියෙන තැන ආයි නම්බර් 1 නේ. සුපිරියටම තියෙනවා. ආයි වචනෙන් කියන්න දෙයක් නැහැ. මේ වගේ දෙයක් නම් ඉතින් ආයි ලොවෙත් හම්බෙන්නේ නැහැ. මේ පැන්ට්‍රි සුපිරියටම තියෙනවා. කවදාකවත් මගේ ජීවිතේට වතුර අඩු වෙලත් නැහැ. නාන්න බැරි වෙලත් නැහැ. මේ සපත්තු දෙක දරප් දෙක තියෙන ඉඳලම දර ඒවා ඉඳලම සුපිරියට තියෙනවා. ඇත්තටම ෆැසිලිටි එක නම්බර් 1. කියන්න දෙයක් නැහැ වචනෙන්. ඕගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න. මේ වගේ ෆැසිලිටි එකක් මම මගේ යාළුවෝ හැමතැනම ඉන්නවා. අහලා බලන්න. කිසි කෙනෙක් මේ වගේ ෆැසිලිටි එකකට මේ වගේ එකමඩේෂන් කිසිම කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. මාරම නිදහසක් තියෙනවා. වැඩ කරලා ඇවිල්ලා නිදහස කියන එක උපරිම තියෙනවා මෙතන. වැඩ කළා උයාගත්තා. අර වගේ ප්‍රිට් දෙකක් මම හිතන්නේ අපේ ලංකාවේ කිසිම තැනක කිසිම ෆැසිලිටි තැනක ෆැසිලිටි එක තියෙන කුස්සියක කිචන් එකක ඒ වගේ ප්‍රිට් දෙකක් තියෙන තැන මම දැකලා නැහැ. මේ තියෙන්නේ වොෂින් මැෂින් එක. එන්නේ ඒ ගල් වලින් බදින්නයි. මේ තියෙන්නේ oven එක. ඒ පැත්තත් අර කිව්වා වගේම ඒ පැත්තත් අංක එකටම තියෙනවා. ආයි කාටවත් වචනයක් කියන්න දෙයක් නැහැ. වජිර මහත්තයා ඔය තියෙන්නේ අපේ අද අපිට හරි සතුටුයි පඩියක් ආවා. මේ සකල් 4740ක් දවස් 14යි වැඩ කරේ. ලංක මුදලින් 5,16,000 ගාණක් තියෙනවා. මාරම සතුටුයි.